තෙරුවන් සරණයි හැමෝටම. ඓතිහාසික කඩුවෙල පුරවරයේ සතු දැවැන්ත සංස්කෘතික මංගල්‍යයක් වෙච්ච සංකුපිට්ටි පුරාණ විහාරස්ථානයේ සතුව පවතින ඉපරණි පෙරහැර සිරිතක් පිළිබඳව සාකච්ඡා කිරීමට සහ කරුණු කිහිපයක් හොවා දැක්වීමටයි අද මේ මොහොතේ අපේ සූදානම. සංකුපිට්ටි පුරාණ විහාරය කියන්නේ කඩුවෙල බල ප්‍රදේශයේ තුල ආගමික, ශාසනික, සමාජීය, සංස්කෘතික මේ සියලු අංගනයකම පාහේ දැවැන්ත කාර්යභාරයක් ගෙන කටයුතු කරන ආයතනයක්. වර්තමානයේ වන විට අප විහාරයේ සතුව පවතින දැවැන්තම සංස්කෘතික මංගල්‍ය විදියට අප හඳුනාගෙන කියවාගෙන තිබෙන්නේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පිදෙන ධාතු පූජා මහා පෙරහැර. වසර 182ක පැරණි අඛණ්ඩ ඉතිහාසයක් ඇති පෙරහැර පරම්පරා ගණනාවකගේ සැදැහැති නොමසුරු දායකත්වයෙන් අඛණ්ඩව රටේ තිබුණු නොයෙකුත් අවදීන් පසු කරමින් සිදු කළ බව ඉතිහාසයේ බොහෝ තැන් අපට කියාපානවා. එනිසා විහාරස්ථානයේ සතුව පවතින ඓතිහාසික සන්දර්භයේ තරම් පුළුල් මහා ඉතිහාසයක් මේ පෙරහැරකාරී සතුවක් තිබෙනවා. මෙවර මේ පෙරහැර කටයුත්තේ විශේෂ සිදුවීම් රහස්‍යයක් පෙරහැරේ වර්තමානයට අපි එකතු කරලා තිබෙනවා. මිට වසර ගණනාවකට පෙර ඓතිහාසික සංකුපිට්ටි පුරාණ විහාරයේ සතු මේ දැවැන්ත සංස්කෘතික මංගල්‍ය පුරාණ සිරිත් බොහොමයකට ගරු කරමින් සම්ප්‍රදායට සංස්කෘතියට මූලිකත්වය ලබා දෙමින් මහත් දැවැන්ත සංස්කෘතික මහෝත්සවයක් විදියට සිදු වූ යුගයක් පසු කර තිබෙනවා. ඇතම් කාල සීමාවන් තුළ රටේ ඇතිවෙච්ච රාජ්‍ය අස්ථාවරත්වයන් තුළ එම පොද සිරිත් සම්ප්‍රදායන් සංස්කෘතීන් අතපසු වුණත් මේ වන විට මූලාශ්‍ර මගින් විහාර ඉතිහාසයේ සතු බොහෝ ලේඛන වලින් අපි හොයාගෙන තියෙන ඒ සියලු සංස්කෘතීන් සම්ප්‍රදායන් සිරිත් විරිත් පොද සිරිත් මේ සියල්ලක් විහාර ඉතිහාසයේ සිදු වූ බව. එනිසා වර්තමානයේ අප සතුව සිටින තාරුණ්‍ය වැඩිහිටියෝ මේ සියල්ලගේ අනුශාසකත්වයෙන් සහයෝගයෙන් මේ වසරේ පටන් අප ඉදිරියට විහාරස්ථානයේ සතුව අතීතයේ පැවති බොහෝ සිරිත් විරිත්වලට පණ පොවමින් මේ මහා සංස්කෘතික මංගල්‍ය යාවත් කාලීන කරන්න සියලු කටයුතු සකසමින් සිටිනවා. ඒ අතර විශේෂයෙන්ම අප මේ වසරේදී පෙරහැරට එකතු කරන විශේෂම අංගණය තමයි මෙතුවක් අප විහාරස්ථානයේ සතු මේ උතුම් සංස්කෘතික මංගල්‍ය දින 7ක් පුරාවට පැවතුණා. මේ වසරේ පටන් අපේ දායක කාරකාදීන්ගේ ඒ වගේම සදැහැති සම්පත්දායකයන්ගේ සහ අපේ අනුශාසක කමිටුව සහ දායක සභා පෙරහැර කමිටු මේ සියලු සිවිල් සංවිධානයන් එකට ඒකාත්මක වෙලා නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද සහ අනුශාසනා පරිදි උන්වහන්සේගේ යෝජනාවකට අනුව නව අරහාදී බුදු ගුණයන් මෙනෙහි කරමින් දින 9ක් පුරාවට මේ පෙරහැර කාර්යභාරය සිදු කරන්නට සියලු කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. එනිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා උඩරට පහතරට සබරගමු යන මේ සියලු සම්ප්‍රදායන්ගෙන් ගැවසේගත් මහා සංස්කෘතික අංගනයක් වෙච්ච මේ උතුම් ධාතු පූජා මහා පෙරහැරට ඔබටද ඔබ තත්පරිදි ඔබ දායකත්වයෙන් මෙන්ම සහභාගීත්වය දැක්වීමට විහාරය තුළ ඕනෑතරම් ඉඩකඩ සම්පාදනය වී තිබෙනවා. කඩුවෙල සහ නාගරීකරණයේ හිමිපෙත්තටම ගියපු මේ නගරය තුළ මෙතරම් පැරණි සංස්කෘතියක්, මෙතරම් පැරණි ජනප්‍රවාදයක්, මෙතරම් පැරණි විහාර ඉතිහාසයක් වියකින්නට නොදී අප වගකීම් අප කරවුර දරාගෙන මහත් පරිශ්‍රමයක් මේ සියලු කටයුතු වලට ගන්නා අතර ඔබටද මේ උතුම් සත් කටයුත්ත සතු කාර්යභාරය හඳුනගෙන සම්පත්දායකයෙකු විදියට විහාරස්ථානයට දායකත්වයෙන් මෙන්ම සහභාගීත්වයෙන් මෙන්ම මානව සම්පතක් විදියට ඔබේ සහයෝගය ලබා දිය හැකි. එනිසා
මේ වසරේ අප ඉතිහාසය තුළ සිදු කළ බොහෝ සිරිත් පිරිත් එක්කලා සාම්ප්‍රදායට, සංස්කෘතියට, ජනවහරට ආදිත මේ සම්ප්‍රදායන්ට ගරු කරන මහා පෙරහැර කාර්යභාරයක් දැයට දායාද කරන්නට අප ගුරුදේවයන් වහන්සේ වෙච්ච කනංගම නාරද නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා, ශක්තිමත් පෙරහැර කමිටු, දායක සභා ඇතුළු අනුශාසක කමිටු මේ සියලු ආයතනයන්ගේ සදැහැති සහභාගීත්වයෙන් පිඹුරුපත් සකසමින් සිටිනවා. එනිසා ඔබට අපි කෘතවේදීත්වයෙන් ආරාධනා කරනවා ඓතිහාසික සංකපෙට්ටේ පුරාණ විහාරයේ සතු ආධ්‍යාත්මික පහස විඳ ගන්න මේ පැරණි විහාරය සිපගෙන හමන පවනින් ඔබේ ආධ්‍යාත්මික ජීවිතය අමන්දානන්දයට පත් කරන්නට මේ උතුම් ධාතු පෙරහැර සාදු සිතින් බැඳගන්න බලන්ඩ සංකපෙට්ටේ පුරාණ විහාර පරිශ්‍රයට මෙන්ම කඩුවෙල ගම්පියසට එක්කාසු වෙන්න. තෙරුවන් සරණයි.